හොඳයි. ජලවිදුලි වේල්ලක් ඒක නිකම්ම කොන්ක්‍රීට් සහ වතුර ගොඩක් විතරක් නෙවෙයි. ඇත්තරම ඒක මනුෂ්‍ය වර්ගයා මුහුණ දෙන ලොකුම අභියෝග කීපයකටම එකපාර විසඳුම් දෙන ඉංජිනේරු ශිල්පයේ විශිෂ්ටතම නිර්මාණයක් කිව්වොත් හරි. ඉතින් හිතන්න මේ දැවැන්ත ව්‍යුහය මේ සාමාන්‍ය ජලකඳක බර මුළු ලෝකයක්ම පණ ගන්නන බලයක් බවට පත් කරන්නේ කොහොමද? අපි බලමු මේ කතාව දිගහැරෙන්නේ කොහොමද කියලා. මෙතන තියෙන මූලිකම ප්‍රශ්නේ ඇත්තරම හරිම සරලයි. ඒත් එකම හරිම ගැඹුරුයි. මේ දැවැන්ත ව්‍යුහය දිහා බලන්නකෝ. හිතෙන්නම මේ නිසල ජලාශයේ හිර වෙලා තියෙන අතිවිශාල ශක්තිය. අපි කොහොමද ඒක ආරක්ෂිතව නිදහස් කරගන්නේ? අන්න ඒක තමයි මේකේ තියෙන ලොකුම අභියෝගය. අපි දැන් ඒක ගැන තමයි කතා කරන්න යන්නේ. හොඳයි පළවෙනිම කාරණේ තමයි මේක යම් උසකින් රඳවලා තියෙන වතුරේ තියෙන මූලික ශක්තිය කොහොමද අපි ප්‍රයෝජනෙට ගන්නේ කියන එක. මේක තේරුම් ගන්න හොඳම විදිය තමයි මේ ජලාශය හරියට ආරෝපණය කරපු යෝධ බැටරියක් වගේ කියලා හිතන එක. ඒ කියන්නේ මේ උසින් තියෙන වතුරේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ගබඩා වෙලා තියෙනවා. දැන් ගොඩක් අය හිතන දෙයක් තියෙනවා මේක වැඩ කරන්නේ දියැලක් වගේ කියලා. ඒත් ඇත්තටම එහෙම නෙවෙයි. මෙතනදී ප්‍රධානම දේ පීඩනය. උඩ තියෙන ජලකඳේ දැවැන්ත බර නිසා යට තියෙන වතුර ඇදහිය නොහැකි බලයකින් පද්ධතිය හරහා තල්ලු වෙනවා. හරි. එතකොට දැන් අපිට මේ දැවැන්ත පීඩනය තියෙනවා. ඒත් මේ අමු බලය පාවිච්චි කරන්න පුළුවන් විදුලියක් බවට හරවන්නේ කොහොමද? අන්නේ ප්‍රශ්නේ තමයි අපි මේ යන්ත්‍රය හදවතටම අරගෙන යන්නේ. ඔන්න බලයේ ගමන් මග. හරිම සරලයි. ජලය පෙන් ස්ටොක් එකට ඇතුල් වෙනවා. වේගයෙන් ටර්බයින් එක හරහා යනවා. ඊට පස්සේ ජනකය කරකවලා විදුලිය හදනවා. ඒක තමයි මූලිකම ක්‍රියාවලිය. මේක තමයි ඇත්තටම පුදුම හිතෙනව කාරණේ. මේ මුළු ක්‍රියාවලියම කාර්යක්ෂමතාවය ඒ කියන්නේ මේ පද්ධතියේ හදවත වගේ තියෙන ෆ්‍රැන්සිස් ටර්බයින් එක ඒකේ කාර්යක්ෂමතාවය 95%කටත් වඩා වැඩි. ඒක ඇදහිය නොහැකි දෙයක්. ඉතින් මේ තරම් ඉහළ කාර්යක්ෂමතාවයක් ලැබෙන්නේ කොහොමද? ඒකට හේතුව තමයි ෆ්‍රැන්සිස් ටර්බයින් එක. මේකේ තියෙන විශේෂත්වය තමයි ඒක ජලීය පීඩනයෙන් විතරක් නෙවෙයි ජලීය චලනයෙන්ුත් ශක්තිය ලබා ගන්න එක. අන්න ඒ ද්විත්ව ක්‍රියාවලිය තමයි මේක මෙච්චර සාර්ථක කරන්නේ. හරි අපි බලමු මේ ටර්බයින් ඇතුලේ මොකද වෙන්නේ කියලා. මුලින්ම ගොළුබලි කටුවක හැඩයට තියෙන ස්පයිරල් කේස් එක වතුරකට එකම විදිහට එකම වේගයකින් රණ එක වටේට යොමු කරනවා. රණ එක තමයි මේකේ කැරකෙන හදවත. වතුරේ බලෙන් එක කැරකෙනවා. ඊට පස්සේ වතුර එළියට යද්දී ඩ්‍රාෆ්ට් ටියුබ් එකෙන් වතුරේ වේගය අඩු කරලා අපතේ යන්න තිබුණු ශක්තියත් නැවත ලබා ගන්නවා. හැම කොටසක්ම හදලා තියෙන්නේ ශක්තියක බිඳක්වත් අපතේ නොයවන්න. හොඳයි. අපි දැන් තුන්වෙනි ප්‍රහේලිකාවට එමු. මේ කොටස් මේ හැම දෙයක්ම ආර්ථිකමය වශයෙන්ුත් ශක්තිය පැත්තෙනුත් හොඳම විදිහට හදන්නේ කොහොමද? ඒක තමයි ප්‍රශස්ත කරන ප්‍රහේලිකාව. මේ ආර්ථික ප්‍රහේලිකාව තේරුම් ගන්න අපි එක තීරණාත්මක කොටසක් දිහා බලමු. ඒ තමයි පෙන් ස්ටොක් එක. සරලවම කිව්වොත් ජලාශයේ ඉඳන් ටර්බයිනට වතුර ගෙන අධිපීඩන නල මාර්ගය. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ යෝධ වතුර නලයක් හදනකොට හැම තිස්සෙම ලොකු එක තමයි හොඳම එකද? මෙතන තමයි ඉංජිනේරුවන්ට ලොකු තුලනයක් කරන්න වෙන්නේ. හිතන්න පෙන් ස්ටොක් එක පළල් වුණොත් වාසියක් තේනවා. ඝර්ෂණය අඩුයි. ඒ කියන්නේ ශක්ති හානිය අඩුයි. හැබැයි අවාසිය තමයි හදන්න යන වියදම ගොඩක් වැඩි. අනික් පැත්තෙන් නලය පටු වුණොත් වාසිය තමයි හදන වියදම අඩුයි. ඒත් අවාසිය තමයි ඝර්ෂණය වැඩි නිසා ටර්බයින් එකට ලැබෙන ශක්තිය අඩු වෙනවා. හරි මේ ප්‍රස්තාරයෙන් තමයි මේ මුළු කතාවම පැහැදිලි වෙන්නේ. මේක හරිම අපූර්වයි. බලන්න එක වක්‍රයකින් පෙන්නනවා ඉදිකිරීම් වියදම. නලය පළල් වෙන්න ඒ වියදම ඉහළ යනවා. අනෙක් වක්‍රයෙන් පෙන්වන්නේ ශක්ති හානියේ වියදම. නලය පළල් වෙනකොට ඝර්ෂණය අඩු නිසා මේ වියදම පහළ යනවා. ඉතින් ඉංජිනේරුවෝ හොයන්නේ මොකක්ද? අන්ත දෙකෙන් එකක් නෙවෙයි. ඒගොල්ලෝ හොයන්නේ මේ වියදම් දෙකේම එකතුව අවම වෙන තැන. ඒ කියන්නේ මේ වක්‍ර දෙක එකිනෙක හමු වෙන තැනට ආසන්නව තියෙන ඒ ප්‍රශස්තම ලක්ෂ්‍ය. බැලු බැල්මට පේන්නේ නැතු වුණාට මේක තමයි ඉදිකිරීම් වියදමයි වේලේ මුළු ආයු කාලය පුරාම වෙන ශක්ති හානියයි අතර තියෙන පරිපූර්ණම සමතුලිතතාවය. මේ පොඩි තීරණයකින් මිලියන ගණනක් ඉතුරු වෙන්න පුළුවන්. හොඳයි අපි මෙච්චර වෙලා කතා කළේ ඉංජිනේරු ශිල්පය සහ ආර්ථික විද්‍යාව ගැන. දැන් අපි එනවා මේකේ තියෙන බරපතලම පැත්තට. ඒ තමයි මේ දැවැන්ත අවදානම කළමනාකරණය කරන එක. අවදානම කියන එක මේ ක්ෂේත්‍රයේදී හරිම නිශ්චිතව අර්ථ දක්වනවා. ඒක ජීවිතයට, සෞඛ්‍යයට, දේපලට එහෙමත් නැත්නම් පරිසරයට වෙන්න පුරුවන් හානියක සම්භාවිතාව සහ ඒකේ බරපතලකම මනින මිනුමක්.
ඒ කියන්නේ වේලි නිර්මාණය කරන්න ඕන හිතන්නවත් බැරි දේවල් වලට ඔරොත්තු දෙන විදිහට. මේ අතිශය බර කියන දේවල් වලට ඇතුළත් වෙනවා ප්‍රධාන භූමිකම්පා, කවදාවත් දැකලා නැති තරම් අධික ගං වතුර, එහෙමත් නැත්නම් ජලාශයටම කඩාගෙන වැටෙන ව්‍යසනකාරී නායයම් වගේ දේවල්. මෙතනදී හරිම ප්‍රබල නීතිමය මූලධර්මයක් ක්‍රියාත්මක වෙනවා. ඒකට කියන්නේ දැඩි වගකීම කියලා. සරලවම ඒකෙන් කියවෙන්නේ වතුර රඳවගෙන ඉන්න කෙනා ඒකේ සම්පූර්ණ අවදාළමය බාර ගන්න ඕන කියන එක. වගකීම තහවුරු වෙන්න වරදක් වෙන්නම ඕන නැහැ. මේකේ තේරුම තමයි මේක වේල්ලක් ලෝකයේ තියෙන ඉහළම ආරක්ෂක ප්‍රමිතීන්ට අනුව හැදුවත් ඒක කවදාහයි අසාර්ථක වෙලා හානියක් වුණොත් ඒකට අයිතිකරු වග කියන්නම වෙනවා. ඒකෙන් ගැලවීමක් නැහැ. ඉතින් අවසානයේදී වේල්ලක් කියන්නේ එක පැත්තකින් මිනිස් දක්ෂතාවයේ විශිෂ්ට ස්මාරකයක්. ඒත් අනික් පැත්තෙන් ඒක ගණනය කරපු අවදානමක සදාකාලික සංකේතයක්. ඉතින් අපි අහන්න ඕන ප්‍රශ්න තමයි මේ වගේ බලයකින් ලැබෙන දැවැන්ත ප්‍රතිලාභ සහ ඒකත් එක්කම එන පරම වගකීම මේ දෙක අතර සමබරතාවය අපි දිගටම පවත්වා ගන්නේ කොහොමද?